සෙට් එක අඳුර ගන්න මුලින්ම නේද? හරි ඩිස් එක මුලින්ම පෙන්නලා ඉන්නම්කෝ. මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අපේ ස්ට්‍රීමර්ස්ලා සෙට් එකක්. මම ඉන්නවා උඩින්ම. දෙවෙනිට ඉන්නවා ඩීමන් ලයිව්. දෙවෙනිට ඉන්නවා ඩෙවින්. ඊට පස්සේ ඉන්නවා මහි. ඊට පස්සේ ඉන්නවා රකුසා. ඊට පස්සේ ඉන්නවා රික්කා. ඊට පස්සේ ඉන්නවා සොෆී. ඊට පස්සේ ඉන්නවා සුගුරු. ඊට පස්සේ ඉන්නවා සුන්නා. ඊට පස්සේ ඉන්නවා සින්ඩා. අද අපේ මේ සෙට් එක තමයි අද අපිත් එක්ක එකතු වෙලා යන්නේ. මේ ගමන අපි යනවා බෝයිස් ට්‍රිප් එකක්. අපි ඔයාලා කලින් ක්‍රාෆ්ට්ලෑන්ඩ් වල ගියපු තැනුත් වෙන්නත් පුළුවන්, ගියපු නැත්නම් තැනුත් වෙන්න පුළුවන්. අපි යන්නේ ක්‍රාෆ්ට්ලෑන්ඩ් ටුවර් එකක්. ඉතින් මේ සෙට් එකත් එක්ක තමයි අපි ටුවර් එක යන්නේ. ටුවර් එක ඇතුළතදී මොකද්ද වෙන්නේ කියන එක සහ අවසානයේ මොන වගේ වෙන්නේද කියලා බලා ගන්න ඕන නම් ටේප් කරගනින් අවුලක් නැහැ. අපි කොහෙද යන්නේ? ඔයාලා දැනගන්න කැමතිද අපි කොහෙද යන්නේ කියලා? නෑ මම කියන්නේ දැනගන්න කැමති මේ ලස්සන තනක් වෙනවා නම් විතරයි ඈ. ඒ කියන්නේ ඔයාලා ඒක ලස්සන කියන්නේ ලස්සන හින්දාම දැන් තොරගත්ත යන්න. ඔව් එතන නම තමයි ඇතා වැටුණු වැව. ඇතා වැටුණු වැව? ඔව්. ඇතා වැටුණු වැවට ඔය එකයි යන්නේ අද. අද අපි කට්ටියත් එක්කම යනවා ලස්සන මම ඕක අහලා තියෙනවා ලස්සනයි කියලා. ඔය ඇතා වැටුණු වැව ලස්සනයි කියලා අහලා තියෙනවා. chat එක ඔයාලා ඇතා වැටුණු වැව ගැන අහලා තියෙනවද? මම දන්නේ මේ සොෆී සුගුරුයි දන්නවලු ඇතා වැටුණු වැව ගැන. ඇතා වැටුණු වැව කියලා ලස්සන පැත්තක් තියෙනවද? අනේ යන්නේ. Scoopy, who is this Scoopy? Damn. Rebecca. Sido Bravo! Papa Ray! Wow! දිගහැරෙන මගයි. Good job. පොඩයින. අන්න කවුද කිය? Demon song mute. ඩීමන් DJ ස්ටොප් කරා. wow ඩීමන් හවුද? Song. මාව ඇහෙනවද? hello අහනවා. මෙතන ඇතා වැටුණු වැව කියන්නේ. ස්ටොප් කරා. තව ඉස්සරහා. තමයි එතනින් ඉස්සරහා. ඇතා වැටුණු මේක තමයි ඇතා වැටුණු වැව මචං ගයිස් මේක තමයි Okay. හරි. wow අටි මෙන්න මෙතෙන්න මහි ඇහෙනවද මාව? මෙතනට තමයි ඇතා වැටුනේ. මෙතෙන් ඇතා වැටුනේ. ඔව් ඒකකොට wow මෙතනට තමයි ඇතා වැටුණු වැව කියන්නේ. ඔයාලා මොනවද ප්ලෑන් කරේ මට කියන්න නැතුව? අපි ට්‍රිප් එක just only trip අපි trip එකක් විතරයි plan කරේ මහි. ලස්සනයි යන්නේ. කවුද මෙතන සිලෙක්ට් කරේ? ලොකේෂන්. මෙතන සිලෙක්ට් කරේ සුගුරු මල්ලි. සුගුරු නයිස් උනේ. Thank you අනේ. ඔයගොල්ලෝ සතුටින් නම් මට එච්චරයි. මහි වා මීට කලින් මේ වගේ තැන් වලට ඇවිල්ලා තියනවද? ආ? ඔයා කලින් මේ වගේ තැන් වලට ඇවිල්ලා තියනවද? සාමාන්‍යයෙන් ඇවිදින්නේ යාළුවොත් එක්ක එහෙම? නෑ මං ඇවිල්ලා නෑ. අදමයි ආවේ. මං සාමාන්‍යයෙන් ඇවිදින්න මට ලැජ්ජයි වගේ යන්නේ. මං සාමාන්‍යයෙන් ඇවිදින්න ආවහම සාමාන්‍යයෙන් මේ ගර්ල්ස්ලත් එක්ක එහෙම ඇවිදලා කරලා නෑ. ඔයා එනවද මාත් එක්ක පොඩ්ඩක් ඇවිදින්න යන්න? ඉන්නංගනේ. යා. එන්න යන්න අපි දැන් පල්ලෙහායි යන්න. මෙතෙන් ඇතා වැටුණු වැව කියලා දාන්න නැත්තේ රජ කාලෙ වෙන්නේ නැති නේද? මේක මියුට් කරොත් මේ ඩබල් අහින කරන්න තියෙන්නේ. ඩබල් ඇහෙනවද? ඔව්. ඔය නැගි. in ආ game දැන් හරි දැන් හරි. හරියන්. එන්න පාලම් පැත්තෙන් යන්න අපි. මේ අහන්නකෝ ඔයා උඩ අර උඩ තියෙන බැලුන් වලට එහෙම බැලුන් වල ගිහින් තියනවද? කොහෙද බලමු? මේ උඩ බලන්න ළමයෝ. අර තියෙන නෑ මම කියන්නේ. අපි ඒ වගේ යන්නේ. ගිහින් නැද්ද? යන්. තව ටිකකින් යන්න. මං හිතන්නේ මේ වගේ යන්න පුළුවන් ටිකට් එහෙම ගන්නවද දන්නේ නැහැ හැබැයි. යන්න බලන්න. සාමාන්‍යයෙන් ඔයා ට්‍රැවල් කරන්න ආසයිද මහි? ඔව් ආසයි. ආසයි. මාත් ආසයි. ඒ කියන්නේ අපි දෙන්නම හිතන විදිහ එකයි වගේනේ. නදී. මේකට මොකද්ද කියන්නේ මේ කතුරුවන්චිල්ලාවද මෙරිගෝ රවුන්ඩ් එකද? කෝකදනේ? මගේ පිටිපස්සේ බලන්නනේ. මගේ පිටිපස්ස නෙමෙයි. මගේ පිටිපස්සෙන් බලන්න. අන්න හරි.
ඒකට මන් දන්න කතුරුවංශිරාව කියලා නේද කියන්නේ. අතුරුවංචි අනේ මරු අනේ සූගුරුවනක මරු. සුගුරුගේ සිලෙක්ට් එක හොඳයි නේද මහි අර බලන්න වැවට එහා පැත්තේ මුහුද මම සාමාන්‍යයෙන් මුහුදකුත් තියෙනවද? මම රැල්ල පාගන්න ආසයි අපි අnder රැල්ල පාගන්න යා මේ අර කට්ටිය කොහෙද? අනේ මන් දන්නේ යාලා කොහෙ ගිහිල්ලත් දන්නේ නැහැ යාලත් එයි අපි දෙන්න මුලින්ම යන්න යා යා වාව් ලස්සන අනේ මාරම ලස්සනයි මහි දෙයනේ ලස්සනයි එතන ඔයා මේ වගේ තැනකට මීට කලින් ඇවිල්ලා තිනවද මහි නැහැ එතකොට ඔයා ප්‍රෙස් ටයිම් ආවේ මාත් එක්කද ඔව් මම හරිම කන්ෆියුස් wow nice කොහොම එන්න අපි අඟට බැලුම් වලට යන්න පුළුවන්ද බලන්න අපිට යා එන්න